ඒක ජෝඩුවක් ස්වාමියායි බිරිඳයි මේ දෙන්න මේ ණයකාරයෙක් ණය දීලා ණයකාරයෙක්ගේ ණය ගන්න මේ දෙන්න යනවා. ගියාම මේ මිනිස්සයා ණය දෙන්නේ නැහැ. හිස් අතින් ආපහු එනවා. හරි අමාරුයි දැන් මගේ දිනකට කෑමකුත් නැහැ. මේ අතරේ මේගොල්ලන්ට හම්බ වෙනවා මේ දෙන්නට වැද්දෙක්. වැද්දා දැක්කහම මේ ජෝඩුවේ වැද්දට දුක හිතුණා. වැද්ද ඇහුවා මේ උඹලා මොකුත් කෑවද කියලා. අනේ නෑ කිව්වා. ඊට පස්සේ වැද්ද ළඟ තිබුණ තලගුවෙක් පුච්චලා. වැද්ද මේ තලගුවේ පුච්චලපු එක අරගෙන එහෙනම් මේක අරන් ගිහලා දින්නත් එක්ක බෙදාගෙන කාපන් කිව්වා. ඊට පස්සේ දැන් මේ ජෝඩුව යනවා. යනකොට දැන් බඩගිනි හොඳටම බිරිඳට කිව්වා අනේ අතන මේ දී කඩਿੱත්තක් තියෙන ඔයා ගිල්ල වතුර ටිකක් අරන් ඉන්න මම පොඩ්ඩක් හාන්සිලා ඉන්නම් කිව්වා. දැන් අනේ අර බිරිඳ කොළ කීපයක් අරගෙන මේ නෙළුම් කොළයක් ලෑස්ති කරගෙන වතුර අරගෙන ඉන්න ගියා. ඔය අතරේ අර මිනිස්සයා අර තලගොයි මාස කෑවා. කාලේ වලිගී ඉතුරු වෙලා. ඊට පස්සේ බිරිඳ වතුර ටික අරගෙන ආවා. අරන් ආවට පස්සේ අර මිනිහා කියනවා හරි වැඩන්නේ මියා උනි. මොකද්ද කියලා. මම පොඩ්ඩක් හාන්සි වුණා. තලගොය පැනලා ගියානේ කිව්වා. මම යාන්තම් නැට්ට ඇල්ලුවා නැට්ට විතරක් අහුණා ඌ ගියා කිව්වා. බිරිඳ කල්පනා කළා අනේ මම මේ මිනිහයාට කොච්චර ආදරේද. නමුත් මේ මිනිහයා මට මෙහෙමද සලකන්නේ. බිරිඳ හා කමන්නේ එහෙනම් යන් කියලා වතුර එකක් බීලා අද කාලේ ගෙවලම ඩිවෝස්. ලේසිම එකනේ ඒක. ඉවසීමට වඩා ලේසි එක ඩිවෝස්. අතනදී වතුර එකක් බීලා දැන් ඉතින් දැන් දෙන්න එනවා. එන අතරේ ඒ බිරිඳ පින්වන්ත කෙනෙක්. ඇයට හරි දක්ෂයි යගේ දුක අතරින්න. යන ගමන් දැක්ක ලස්සන කන්දක්. දැකලා අර මහත්තයාට කියනවා අනේ මේ අර ලස්සන කන්ද දැන් මහත්තයා සැර දැම්ම. ඉතින් මං කියන්නේ මේ ලස්සන කන්ද රත්තරන් වුණොත් එයා මට මොකද කරන්නේ? මං ඔබට මොකුත් දෙන්නේ නැහැ කිව්වා. අර මනුස්සයාට තවත් දුකයි. ඊට පස්සේ මම දැන් මේ දෙන්න එනවා සවැත් නුවරට. අර බිරිඳගේ හිත හොඳටම තැලිලා. ඒ බිරිඳ ඒත් ඉතින් කරබාගෙන එනවා. ඇවිල්ලා සවැත් නුවර ජේතවනාරාමේ ගාවට ආවට පස්සේ බිරිඳ කියනවා අනේ මට හරි පිපාසයි. අපි මේ ජේතවනාරාමයට ගිහිල්ලා පෑන් ටිකක් බමුද කියලා ඇහුවා. දැන් භාග්‍යතුන් වහන්සේ දිවසින් දැක්කා මේ දෙන්න එනවා. දැකලා ජේතවනාරාමයේ එලිමහනේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් අර දෙන්නා ගිහිල්ලා පෑන් පානය කළා. එතකොට බිරිඳ කිව්වා අනේ බුදුරජාන් වහන්සේ වැඩින්නවා අපි වන්දනා කරලා යන්නේ නේද කියලා ඇහුවා. දෙන්න ගිහිල්ලා වැන්දා. වැන්දාට පස්සේ බුදුරජාණන් වහන්සේ බිරිඳගෙන් අහනවා කොහොමද ඔබේ ස්වාමියා ඔබට හොඳට සලකනවාද? අනේ ස්වාමීනි සලකනවා තමයි. අදත් මට මෙන්න මෙහෙම දෙයක් කළා කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ. ඔබේ ස්වාමියා ඔබේ ගුණ හඳුනගත්තේ නෑ. මීට කලින් ආත්මිකත් මේ විදිහටම ස්වාමියා වැඩ කළා. හැබැයි ඒ ආත්මෙත් ඔබේ ගුණ කියා දුන්න එක පුරෝහිත බ්‍රාහ්මණෙක්. ඊට පස්සේ මේ ස්වාමියා ඔබට මහා හරසරින් සලකන්න ගත්තා කිව්වා. කියලා පෙර ආත්මේ ජාතක කතාවක් විස්තර කළා. පෙර ආත්මේ රජ කෙනෙක්. අර මිනිසයා. රජ බිසවක් බිරිඳ. නමුත් හැසිරීලා තියෙන්නේ ওই විදිහටමයි. මේ ජීවිතයේ ඒ පෙර ආත්මේ පුරෝහිත බ්‍රාහ්මණ වෙලා හිටිය අපේ බෝධිසත්වය. බෝධිසත්වයන්ගේ වචනේ අහලා අර රජ්ජුරුව හැදුනා. බිරිඳට ආදරෙන් සලකන්න පටන් ගත්තා. ඒ කියන්නේ බෝධිසත්වයන්ගේ වචනෙට කීකරු වුණා. ඒ වචනෙට කීකරු වීමේ පින ආයෙ පළ දුන්නා. කොහොමද? ආයෙමත් මොන ගහනවා. හැබැයි මොන ගෙවුනේ බෝධිසත්වය නෙමෙයි බුදු කෙනෙක්. කලින් ආත්මේ කීකරු වුණ නිසා වචනෙට ආයෙමත් මොන ගැහුණා. මොන ගැහෙද්දී බෝධිසත්වය නෙමෙයි බුදු කෙනෙක්. ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළා. දෙන්නම මාර්ගඵල ලැබුවා.